සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම තරුවැස YouTube channel එකෙන් ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. සියලු දෙනාම හොඳින් නැතයි කියලා විශ්වාස කරනවා. ඉතින් ඔයාගේ ලග්නේ ඕන වෘශ්චික ලග්නේ නම් ඉදිරි සතියේදී ඔයාලට කෙසේද කියා විමසා බලමු. ඔව් ඉතින් අපි දන්නවා වෘශ්චික ලග්නයේ ලග්නාධිපති වන අඟහරු විශේෂයෙන්ම රාශි වලල්ලේ පෘථුවියට ආසන්නෙම සිටින්නේ. කියන්නේ රාශි වලල්ලට ඇතුළෙන් පීඨා තිබෙනවා. ඒ වගේම තමයි ග්‍රහලෝකයේ සෙන්පතිකාරකයා විදියටත් අපි වෘශ්චික ලග්න හිමියන්ගේ ලග්නාධිපති හඳුන්වනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ජ්‍යොතිෂ විද්‍යාවේදී අපි හඳුන්වන නයිසර්ගික ක්‍රූර ග්‍රහයන් විදියට තමයි හඳුන්වන්නේ. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම අඟහරු ග්‍රහයා මේෂ ලග්නයට ලග්නාධිපති වෙනවා වගේම වෘශ්චික ලග්නයටත් ලග්නාධිපති වෙනවා. ඉතින් විශේෂම ඍණ රාශි විදියට තමයි වෘශ්චික ලග්න හිමියන්ගේ හැඳින්වීමට තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍ය අවිද්‍යාමානදී පිළිගැනීමට සහ දුක වැළපීම විද්‍යාමාන කරගෙන ඒ දේවල් වල අතීතයේ කරුණු සමග ජීවත් වීමට ඕන ඉතාමත් ආශාවක් දක්වනවා. ඒ වගේම තමයි අවිඥානත්වය නියෝජනය කරනවා ඔවුන්ගේ ලග්නයේ ගති ලක්ෂණ අනුව. ඒ වගේම තමයි ඕනෑම දෙයක් පිළිබඳව මානුෂීය පැත්තෙන් හිතාමතා ඒ අනුව කටයුතු කිරීමට ඉතාමත් දක්ෂ අය වෙනවා. ඒ වගේම තමයි ආගිය තැන කැපී පෙනෙන තමන්ගේ කටයුතු ඉතාමත් සාර්ථක කිරීමට ඔවුන් පෙළඹෙනවා. ඒ වගේම තමයි දැඩි ආත්ම විශ්වාසය නිසාම ඕනෑම දෙයක් කල් තැබීමට ඔවුන් හරිම කැමති. ඉතින් ඒ නිසාම ඉතාමත් ගැටලු සහගත තත්ත්වයන් වලට ඔවුන් පත් වෙනවා. ඕනෑම දෙයක් නිසි වේලාවට කරන්න නැතුව ඒවා කල් දැමීමට ඉතාමත් හැකියාවක් තියෙනවා මේ වෘශ්චික ලග්න හිමියන්ට. ඒ වගේම තමයි මොවුන් ආගමානුකූල පැත්තට ඉතාමත් වරයි. ඒ වගේම සිරිත් වලට ඉතාමත් ගරු කරනවා. ඒ නමුත් යම්කිසි දෙයක් තර්කානුකූල විඳහිලීමටත් ඔවුන්ට ඒ දේවල් වල තියෙන සත්‍යතාවය පිළිඹු කර කතා කිරීමටත් ඉතාමත් හැකියාවක් දක්වනවා. ඒ වගේම තමයි යම් දෙයක් දුටු පමණින් ඒ දේවල් කිරීමට ඔවුන් පෙළඹෙනවා. ඒ වගේම යම් රැස් කර ගැනීම තබා ගැනීම වස්තු වලට ඒ තරම් ආශාවක් දක්වන්නේ නැහැ. ඒ වගේම තමයි අනුන්ගේ ගුණදොස් ප්‍රසිද්ධියේ කතා කිරීමට යෑමෙන් ඔවුන් යම් ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙනවා. ඒ වගේම තමයි මේෂ රාශිය කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම දෙයකට ඉන්වෝල්ව් වෙන හිතාමතා නොබල යම් දේවල් වලට පෙළඹෙන රාශියක් වුණත් ඒ වෘශ්චික රාශිය කියන්නේ ඒ දේවල් වල පිළිබඳ මානසික පැත්ත හිතාමතා ඒ කියන්නේ මනුෂ්‍ය ගුණාංග පැත්තෙන් හිතාමතා ඒ දේවල් කිරීමට පෙළඹෙන රාශියක් වෙන වෘශ්චික රාශිය. ඉතින් ඒ දෙක අතර ඒක වෙනස තියෙන්නේ. අන්‍යයන්ගේ ගුණදොස් විවේචනාත්මකව කීමට ක්‍රියාතාවයක් දක්වනවා ඔවුන්. ඔව් ඒ වගේම තමයි නිර්භීතව ප්‍රශ්න වලට මුහුණ දීමත් යම් දේව බාධක වලට ඒවාට ෆයින් ගසා ඉදිරියට යෑමටත් ඔවුන්ට ඉතාමත් හොඳ ධෛර්යයක් තියෙනවා. ඒ වගේම තමයි ප්‍රබල හිතක් පවතිනවා. ඒ වගේම තමයි දක්ෂතාවයන් ඔස්සේ ඥානවන්ත වූ වගේම ක්‍රියාවෙයි දක්ෂතාවයක් පෙන්වුම් කරනවා. වගේම උරුමයක් උසස් ආඩම්බර ගති ඇති විදියට තමයි ඔවුන් සමහර වෙලාවට හැසිරෙන්නේ. ඒ වගේම තමයි යම්කිසි මන්දෝත්සාහය නිසා යම් දේවල් වෙන අය විසින් අතහැර දමනවා වගේ උනාට යම් ප්‍රශ්නකාරී තැන්වලදී ඔවුන් මේ දේවල් නැවත අඩුපාඩු හදාගෙන ඉදිරියට යෑමේ හැකියාවක් දක්වනවා. ඉතින් අපි දන්නවා වෘශ්චික ලග්නය කියන්නේ තිරකාරක ලග්නයක්. ජලකාරක මේ ගුණය තියෙනවා. ඉතින් තිරකාරක කියන්නේ ඕනෑම දෙයක් අදහසක් වෙනස් නොකරන විදිහේ අදහසක් තමයි තියෙන්නේ. ඔව් ඒ වගේම තමයි ජලකාරක ගුණය නිසා ඕනෑම කෙනෙක් පිළිබඳ මානුෂීය පැත්තෙන් හිතනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මොකට විශේෂයෙන්ම ගැලවෙන්නේ පඨවිකාරක රාශීන් වන උෂ්ම කන්‍යා මකර කියන රාශිය වල අය තමයි. ඔව් ඉදිරි සතියේ ඔයාගේ ලග්නාධිපති වන අඟහරු ග්‍රහයා නවන භාවයේවත් භාග්‍යස්ථානයේ ඔයාගේ ලග්නයටම බාධක ස්ථානයේ විදියට හැඳින්වෙන රාහුගේ නවන දෘෂ්ටියත් ලැබමින් විශේෂයෙන්ම සෙනසුරුගේ නැකතකම ගෝචර වෙනවා. ඉතින් අපි දන්නවා කොහොමත් රාහු කියන්නේ අඟහරුට විරුද්ධ ග්‍රහයෙක්. ඉතින් සෙනසුරු කියන්නේ සාමාන්‍ය සෙනසුරුගේම සෙනසුරුගේ නැගතක ගෝචර වීමත් සෙනසුරුගේ ත්‍රිකෝණ දෘෂ්ටියට හසු වීමත් නිසා ලග්නය දැකීමත්
ඊට අමතරව ලග්නාධිපති නීච රාශිගතව ගෝචර වීමත් හේතු කොටගෙන ඔයාට යම් යම් ප්‍රශ්නවලදී කලකිරුණු ස්වභාවයක් ඉදිරි සතිය තුළ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔන්න ඔයාගේ උරුමයන් සම්බන්ධව නිශ්චල හා චංචල දේපල පිළිබඳ උරුමයන් සම්බන්ධව ගැටලු කාරී තත්ත්වයන් හා ඒ පිළිබඳ සුබඵල උදා කර ගැනීමේදී යම් යම් ගැටලු සාගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන කල්පනාකාරී වන්න. ඉතින් ධනය පිළිබඳ බැලුවොත් ඔන්න ඔයාගේ ආයස්ථානාධිපති හා දෙවන භාවයේ ධනස්ථානාධිපති වන විශේෂයෙන් බුධ සහ බ්‍රහස්පතිගේ ගෝචර වීම අනුව විශේෂයෙන් අපි දන්නවා ආයස්ථානාධිපති නීචව පස්වන භාවයේ ගෝචර වීමත් ඉතින් ප්‍රධාන වශයෙන් ධනස්ථානාධිපති හත්වන භාවයේ අඟහරුවෙන් එකතම කේතුගම පස්වන දෘෂ්ටිය ලැබෙමින් ගෝචර වීමත් ඔන්න ඔයාට ධනය පිළිබඳ සාමූහික සම්බන්ධතා වලින් යම් යම් මූල්‍ය ප්‍රයෝජන වෙනදාට තිබුණු ආකාරයේ යම් අඩුවීමක් පෙන්වුම් කරන්න පුළුවන්. ඊට අමතරව යම් එකඟතාවලද පැමිණීමේදී යම් යම් ප්‍රමාදයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ආයස්ථානයේ කේතු ග්‍රහය ගෝචර වීමත් රවිගෙන එකතම ඉතින් ඒ පිළිබඳව වැඩි අවධානය යොමු කරන රැකියාව පිළිබඳ බැලුවොත් රැකියාව පිළිබඳ බැලුවොත් ඔන්න ධාවන භාවයේ අධිපති හා ආධාරක භාවයන් වල අධිපතියන්ගේ ගෝචරයන් සැලකිල්ලට ගත්තම විශේෂයෙන්ම ඔන්න ඔය පිරිස් පාලනය හා යම් යම් වගකීම් දරන ආයතනවල යම් වගකීමක් දරනවා නම් නිලතලවල ඔන්න ඒ ආශ්‍රිත යම් ගැටලුකාරී තත්ත්වයන් වලට ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳ ඉතා කල්පනාකාරී වෙන්න ඕන. විශේෂයෙන්ම මානව සම්පත් කළමනාකරණය පැත්තෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වලට ඇති වෙන්න පුළුවන්. ඉතින් අධ්‍යාපනය අතින් බැලුවොත් තුන්වන භාවයේ සහ පස්වන භාවයේ නවවන භාවයේ ගෝචරයන් සැලකිල්ලට ගැනීමේදී ඔන්න ඔයා විශේෂයෙන්ම නව පාඨමාලා හා ඒ ආශ්‍රිත සංකීර්ණ විභාගයන් වලදී සංකීර්ණතා ගැටලු වලට ඔයාට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම තමයි ඔයා කලා ශාස්ත්‍රයන්හි යම් යම් දේවල් වලට යොමු වෙන්න වුණා නම් ඔන්න ඒවා යම් කිසි ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාවක් ඔයාට පවතිනවා. ඉතින් ගෘහ සැපත පිළිබඳ බැලුවොත් ඉතින් ගෘහසපත පිළිබඳ බැලුවොත් ඔන්න විශේෂයෙන් හත්වන භාවයේ අධිපතියා විශේෂයෙන් ගුරු ග්‍රහයා මේ උච්චව පස්වන භාවයේ ගෝචර වෙනවා. ඉතින් කේතුක පස්වන දෘෂ්ටිය හත්වන භාවයට වැටීමත් ඒ ආධාරක භාවවල අධිපතියන්ගේ ගෝචරයන් සැලකිල්ලට ගත්තම විවාහය සම්බන්ධයෙන් යම් යම් ප්‍රේම සම්බන්ධතා ඉදිරියේදී ගොඩනගෙන සතියක් වෙනවා. ඉතින් විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රය හා සම්බන්ධ අයගේ යෝජනාවන් ඔයාලට පැමිණෙන්න පුළුවන්. ඊට අමතරව ඔන්න ගේදොර කටයුතු සාමාන්‍ය විදියට කෙරීගෙන යනවා. ඊට අමතරව ඔන්න සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ශරීර උෂ්ණ අධික බව හා ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔයාගේ ජයාංකය වෙන්නේ අංක 1 3. ඊට වර්ණය විදිහට රන් පාට තමයි තෝරාගත යුත්තේ. ඊට අමතරව ඉරිදා දින බ්‍රහස්පතින්දා දින සුබ දින විදිහට කියන්න පුළුවන්. ඉතින් සාරාංශයක් විදිහට බැලුවොත් ඔන්න උපායශීලීව අවස්ථාවන්ට මුහුණ දෙන්න ඉදිරි සතිය තුළ වෘශ්චික ලග්නයේ වියන්. මොකද ඔයාගේ ලග්නාධිපති වන අඟහරු ග්‍රහයා බාධක ස්ථානගතව හා ලග්නයට බාධක ස්ථානය හා භාග්‍යස්ථානයේ රාහුගේ නවන දෘෂ්ටිය ලැබෙන ගෝචර වන නිසාත් යම් යම් දේවල් වල ඔයා ඇල්වැනුණු ස්වභාවයක් ඉදිරි සතියේ පෙන්වන්න කරන්න පුළුවන්. ඉතින් ඔයාලට සුබ දවසක්. දරුවන් සරණයි.